අයිබෝවන් ඔන්න අද මම මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ O level ICT කරන දරුවන්ට. O level ICT කරන දරුවෝ හැමෝම කියන කතාවක් තමයි මේ එයාලට අමාරු පාඩම තමයි පැස්කල් පාඩම. ඉතින් පැස්කල් පාඩම අමාරු හින්දා මම හිතුවා දැන් විභාගෙත් ළඟ එන හින්දා මම හිතුවා පැස්කල් වලට අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද? මොකද පැස්කල් පාඩමෙන් දරුවනේ MCQ පේපර් එකේ අධ්‍යයනය කරලා බැලුවොත් එනවා ලකුණු 6ක විතර ප්‍රමාණයක ප්‍රශ්න ටිකක්. ඊළඟට ඒක විතරක් නෙවෙයි දෙවෙනි පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා ICT පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඒකේ ලකුණු 2කට පැස්කල් වලින් ප්‍රශ්නයක් එන පැස්කල් ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළ වෙනවා. ඉතින් මම හිතුවා ළමයි දරුවෝ අමාරු කියන හින්දා මේක කරගන්නත් බෑ කියන හින්දා හැබැයි මේක අපිට අතාරින්නත් බැරි නිසා මම හිතුවා මගේ මේ YouTube එකේ දාන පළවෙනි වීඩියෝ එක පැස්කල් පාඩමට අදාළව ගැටලු වලට කොහොමද උත්තර ලියන්නේ MCQ පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. එහෙනම් අපි මුලින්ම මම සාකච්ඡා කරන්න යන්නේ 2024 ගිය අවුරුද්දේ ආපු පේපර් එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික. අපි බලමු පළවෙනියට ඇවිල්ලා තියෙනවා මේකේ 24 25 26 27 28 29 කියන ප්‍රශ්න ඔක්කොම ටික ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළව තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම ඔන්න දැන් අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පහත පැස්කල් ප්‍රකාශනයේ ප්‍රතිදානය කුමක් වේද? අපිට දීලා තියෙනවා ප්‍රකාශනයක්. ඔන්න ප්‍රකාශනයක් දීලා තියෙනවා මේ වගේ සුළු කිරීමක් මේක සුළු කරලා උත්තරේ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හැබැයි මෙහෙම එකක් දුන්නාම දරුවනේ අපි ඉගෙනගෙන තියෙනවා කාරක ප්‍රමුඛතාවය කියලා පැස්කල් වල මෙන්න මේ විදිහට. මොකද්ද මේ කොහොමද මෙහෙම ප්‍රකාශනයක් දුන්නාම මුලින්ම සුළු කරන්නේ මොකක්ද? මුලින්ම සුළු කරන්න ඕන වරාණ ඊළඟට බලය නෝට් ගුණ කිරීම බෙදීම div mod and එකතු කිරීම අඩු කිරීම ඕ සමාන අසමාන වැඩි අසමානතා ලකුණු ටික තියෙනවා. මේ විදිහට තමයි පිළිවෙල එන්න ඕනේ උඩ ඉඳන් පහළට. උඩ ඉඳන් පහළට තමයි කාරක ප්‍රමුඛතාවය. එතනදී තව පොඩි දෙයක් දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම එකම පෙළට දීලා තියෙනකොට මෙහෙම දීලා තියෙනවා නම් ඒකේ අර්ථය තමයි මේ මොන එකක් තිබ්බත් මුලින් තියෙන එක තමයි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙතන තියෙනවා ಗುಣ කිරීම සහ div. එතකොට මේකේ තියෙන්නේ එකම ලයින් එකේනේ. එකම තැනනේ යාට තියෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙහෙම. අපි මේ සුළු කිරීම කරගෙන යනකොට මේ පැත්තට තමයි සුළු කරගෙන යන්න ඕනේ. එතකොට මේ පැත්තට යනකොට මුලින්ම හම්බෙන්නේ අපිට ගුණ කිරීම. මේ div එකට කලින් ගුණ කිරීම හම්බ. එහෙනම් ගුණ කිරීම තමයි කරන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි මේ ගාන සුළු කරන්න ඕනේ. ඔන්න මම ඔයගොල්ලන්ට දැන් සුළු කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා මේ කාරක ප්‍රමුඛතාවයට අනුව. මුලින්ම සමාන කිරීම මේ වරහන් ඉවත් කරන්න ඕනේ. වරහන් ඉවත් කරනවා කියන්නේ වරහන් ඇතුලේ තියෙන දේ කරලා අපි ඉවත් කරගන්න ඕනේ 3යි 8යි ගුණ කිරීම 2 අඩු කිරීම 10 div 2 මෙහෙම ලියන්න ඕනේ. පළවෙනි එක කරා ලිව්වා. ඊළඟට බලනවා ඊළඟ පේළියේදී අපි දැන් මේ පැත්තට යනකොට ඉස්සල්ලාම ප්‍රමුඛතාවය අපි දෙන්න ඕනේ මේක හැටියට නම් ගුණ කිරීමනේ. එතකොට 16යි අඩු කිරීම 10 div 2. ඔන්න දැන් ඊළඟට මේ පැත්තට යනකොට අඩු කිරීමට වඩා උඩින් තමයි div කියන එක තියෙන්නේ. ඒ නිසා අපි මේක තමයි සුළු කරන්නේ. මොකද්ද මේ div කියලා කියන්නේ? පූර්ණ සංඛ්‍යාත්මක බෙදීමනේ. එතකොට අපි ලියන්න ඕනේ සංඛ්‍යාවක් බෙදමු. උදාහරණයක් විදිහට ඔන්න මම මේකම ගන්නම්කෝ. 10 දෙකෙන් බෙදනවා. 10 දෙකෙන් බෙදුවාම උත්තරේ 5යි 10යි ඉතුරු බිඳුව. මේකට අපි කියනවා div එක. මේකට අපි කියනවා mod එක. mod එක කියන්නේ ඉතුරු ගාන. div කියලා කියන්නේ පූර්ණ උත්තරේනේ. පූර්ණ සංඛ්‍යාත්මකව අපිට එන උත්තරේ. එහෙනම් මේකට උත්තරේ 10 දෙකට කරාම උත්තරේ එන්න ඕනේ 5යි. 16 අඩු කිරීම මෙතන උත්තරේ 5යි. එහෙනම් ඔන්න දැන් අඩු කිරීම 16න් 5ක් ගියාම 11යි කියලා උත්තරේ එන්න ඕනේ. එහෙනම් අපි බලමු පළවෙනි ගාන උත්තර ටික 8 10 11
16. එහෙනම් උත්තරේ 3. 11නේ අපිට ඇවිල්ලා තියෙන්නේ නේ. 11 තමයි උත්තරේ. හොඳයි. එහෙනම් අපි ඊළඟට 25 වෙනි ගාන බලමු. ඔව්. මේකේ තියෙනවා 20 ප්‍රශ්න අංක 25, 26, 27 පිළිවෙලින් 1 2 3 රූප මත පදනම් වෙනවලු. අපිට කෝඩ් එකක් දීලා තියෙනවා. කොහොමද අපි බලමු. 25 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ අපෙන් රූපය එකෙහි දැක්වෙන කේතයේ ප්‍රතිදානය කුමක් වේද? එහෙනම් ඔන්න මම දැන් රූපය එකේ තියෙන කෝඩ් එක බෝඩ් එකේ ලිව්වා. අපි ඉස්සරලාම දැන් මේකෙන් අපේ අවුට්පුට් එක තමයි අහන්නේ උත්තරේට. මුලින්ම කෝඩ් එක පොඩ්ඩක් කියවගෙන ඉන්න ඕනේ. මෙහෙම එකක් දුන්නාම මුල ඉඳන් කෝඩ් එක බලාගෙන ඉන්න ඕනේ. මුලින්ම අපිට දීලා තියෙනවා x කියලා. මේ මොකද්ද මේ? වේරියබල් එකක් අරන් තියෙනවා x කියලා. ඊට පස්සේ while x එක 10ට වඩා අඩු වෙන්න ඕනේ කියලා මෙතන කන්ඩිෂන් එකක් දාගෙන තියෙනවා. 10ට වඩා අඩු නම් තමයි මේ ලූප් එක ඇතුළට යන්නේ. ඊට පස්සේ x සමාන කරගෙන තියෙනවා x ධන 2 වෙනවා. while loop එක loop වෙවි යන්නේ මෙතනින්. ඊළඟට print එකක් ගන්නවා x එක. right ln එකක් මෙතන තියෙන්නේ. ඒ නිසා මොකද්ද මේ print එක එන්නේ? පල්ලෙහෙන් පල්ලෙහාට තමයි උත්තරේ එන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ කෝඩ් එක run වෙනකොට උත්තරේ එන්නේ කියලා. මොකද අපිට දැන් තේරෙනවා දරුවනේ x එක වෙනස් වෙවි යන්නේ නේ. x එක වෙනස් වෙවි යනවා. අපේ උත්තරේ අහන්නේ xම තමයි. xම තමයි print වෙන්නේ. අපි බලමු. පළවෙනි අවස්ථාව බලමු. පළවෙනි අවස්ථාව ඔන්න loop එක x වලට මොකද්ද වෙන්නේ? මෙහෙම දාගත්තා නම් පැහැදිලිව උත්තරේ ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී ඔන්න x සමානයි 1යි. x සමානයි 1යි. while condition එක ගාවට එනවා 10ට වඩා x. දැන් x කීයද? x 1යි. 1 නිසා 10ට වඩා x අඩුයි. ඒ නිසා x එක වෙනස් වෙන්න මෙතෙන්ට යනවා. x සමානයි x ධන 2යි. x ධන 2යි කියලා කියන්නේ දැන් x එක 1යි එකට එකතු කරන්න ඕනේ 2ක්. එහෙනම් x සමානයි 3යි. එහෙනම් print වෙන්නේ 3යි කියලා. ඔන්න පළවෙනි අවස්ථාවේදී x එක 3 වුණා. ඊළඟට බලමු. දැන් මේක නතර වෙන්නේ නැහැ. යන්න ඕනේ. ඊළඟට යනකොට ඔන්න මෙතෙන්ට නෙමෙයි යන්නේ while එක ගාවට යන්නේ. එහෙනම් x එක කීය වෙලා දෙන්නේ? x එක එන්නේ 3 වෙලා. එහෙනම් 10ට වඩා x අඩුයි. ඒ නිසා නැවත මෙතෙන්ට ගිහිල්ලා x වෙනස් වෙනවා. x ධන 2යි. දැන් x එක 3යි 3 ධන 2යි කියලා කියන්නේ 5යි. ඔන්න දෙවෙනි අවස්ථාවේදී x එක 5යි 5 කියලා print වෙනවා. හරි. ඊළඟ ඔන්න loop එක දැන් නතර වෙන්නේ නැහැ. ඊළඟට යනවා. ඔන්න x එක උඩට ගියා. මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවහම 5යි 10ට වඩා 5 අඩුයි. ඒ නිසා නැවත මෙතෙන්ට යනවා. x සමානයි x ධන 2යි. x කියන්නේ 5යි 5 ධන 2යි කියලා කියන්නේ 7යි. ඔන්න එහෙනම් තුන්වෙනි අවස්ථාවේදී x එක 7යි. ඊළඟට ඔන්න ඊළඟ ලූප් එකට යනවා. ඊළඟ වතාව හතරවෙනි අවස්ථාව 7යි. 10ට වඩා 7 අඩුයි. 7 x සමානයි x ධන 2යි. x සමානයි x ධන 2යි. දැන් x එක 7යි 7 ධන 2යි කියන්නේ x එක 9යි. හතරවෙනි අවස්ථාවේදී අපිට print වෙනවා 9. නතර වෙනවද loop එක? නෑ. ආයෙත් නැවත යනවා. දැන් යනකොට x එක 9 කරගෙන තමයි යන්නේ මෙතන. එතකොට x එක 9යි 10ට වඩා අඩුයි. එහෙනම් මේ අවස්ථාවේදී x වෙනස් වෙනවා x ධන 2යි 9 ධන 2යි. පස්වෙනි අවස්ථාවේ 11යි. 11 අරගෙන මෙතෙන්ට යනවා. දැන් මොකද උනේ? ඔන්න දැන් මෙතනින් loop එක නවතින්න ඕනේ. මෙතනින් නවතින්නේ ඇයි? 10ට වඩා 11 වැඩි. ඒ නිසා මෙතෙන්ට යන්නේ නැහැ. එහෙනම් print වෙන්නේ මෙන්න මෙච්චරයි. 3 5 7 9 11. අපි බලමු උත්තර. රූපයේ එකෙහි දැක්වෙන කේතෙහි ප්‍රතිදානය එහෙනම් අන්තිමට print වෙන්නේ මොකද්ද? ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා 11. උත්තරේ එන්න ඕනේ. ඒකත් 3. එහෙනම් අපි ඔන්න
24 වෙනි ප්‍රශ්නේ ඉවර කරා 25 වෙනි ප්‍රශ්නේ කරා 26 26ක් තියෙන්නේ රූපයේ දෙකෙහි දැක්වෙන කේතේ ප්‍රතිදානය කුමක් වේද? ඔන්න රූපයේ දෙකේ දැක්වෙන කෝඩ් එක මම බෝඩ් එකේ ලිව්වා. ඔන්න කලින් වගේම තමයි. කලින් වගේම අපිට කෝඩ් එකක් දීලා තියෙනවා. දැන් පොඩ්ඩක් කියවගෙන බලමු. variable අරන් තියෙනවා වා කියලා දාලා තියෙනවා. i එකකුයි x එකකුයි variable දෙකක් අරගෙන තියෙනවා. මේක data type එක integer, i එකේ data type එක integer, x එකේ data type එකත් integer. ඒක equal කරගෙන තියෙනවා, assign කරගෙන තියෙනවා 5ට. data type Pascal වල මතක ඇති integer, real, boolean, char, string වගේ data types. මොකද්ද මේ data type කියලා අපිට දෙන්න data types වර්ග තියෙනවා. එතකොට ඒවා ගැන ගොඩක් කතා කරන්න ගියොත් වීඩියෝ එක දික් වෙන හින්දා මම මේ ගැන විතරක් කතා කරගෙන යන්නම්. ඊළඟට ඔන්න x එක අපි දන්නවා 5ට කියලා එයාලා assign කරගෙන තියෙන මුලින්ම. ඊට පස්සේ begin for loop එකක් දාලා තියෙනවා. i සමානයි 1යි. i එකෙන් පටන් අරගෙන තියෙනවා x වෙනකන් යන්න. ඔන්න දැන් මෙහෙම කිව්වම මොකද්ද මේකේ අර්ථය? අපි දන්නවා x කියලා කියන්නේ උඩ අපි දැනගත්තානේ. x කියලා කියන්නේ 5යි. එහෙනම් i එකේ ඉඳලා 5ට වෙනකන් මේ loop එක යනවා. එකේ ඉඳලා 5ට වෙනකන් loop වෙනවා කියන එක තමයි මෙතන අර්ථය. ඊළඟට do if i අර එන i එක mod කරන්නලු දෙකෙන් එක බිඳුවට සමාන නම්. ඒකනේ මෙතනින් අර්ථය. ඒ if එක කියන්නේ මේක නම් මේ විදිහට කරන්න කියන එකනේ. එතකොට i එක mod කරලා දෙකට සමාන නම් විතරයි write කරන්නේ. එහෙම නැත්නම් write එකක් වෙන්නේ. ඔන්න දැන් මෙතන මම කලිනුත් කිව්වා දරුවනේ කලින් කෝඩ් එකේ අපිට හම්බුණා write ln එක. මෙතන හම්බෙන්නේ මොකද්ද? write. එහෙනම් මොකද්ද අපි තේරුම් ගන්න ඕනේ? උත්තරේ දීලා තියෙන විදිහට අපිට එතකොට ලියන්න පුළුවන්. write එකේ අර්ථය තමයි එක පෙළට තමයි print වෙන්නේ. හරි. එහෙනම් අපි කරගෙන යමු. ඔන්න දැන් loop එකනේ බලන්න ඕනේ. for i එක දැන් කීයද? i එක සමානයි 1යි. ඒකෙද්දි ඔන්න loop එක ඇතුළට යනවා if 1යි mod 2යි. ඒ කියන්නේ i එක 1 2ෙන් බෙදුවහම උත්තරේ බිඳුවයි 1යි. මෙහෙමනේ. එතකොට මේක තමයි mod. එහෙනම් මේක div මම කලින් පැහැදිලි කරා. එතකොට mod එක 1 නම් write වෙනවද? එහෙනම් print එකක් වෙන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේදී i සමානයි 1 අවස්ථාවේදී print වෙන්නේ නැත. ඊළඟ අවස්ථාවට ගියාම ඊළඟට යනකොට ඔන්න අපි දන්නවා for loop එක iterate වෙනවා. අර while එකේ වගේ iterate වෙන විදිහක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. iterate වෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාව කියලා කියන්නේ i සමානයි 2 අවස්ථාව. ඔන්න i සමානයි 2යි. මෙතෙන්ට එනවා 2 mod 2යි. බෙදුවොත් 2 2ෙන් බෙදුවාම 1යි, දෙවරක් 2 2යි, එක්වරක් 2 2යි බිඳුවයි. එහෙනම් mod එක කීයද? බිඳුවයි. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න 2 mod කරාම බිඳුවයි නම් write වෙන්නලු. එහෙනම් print වෙනවා. හරි. ඊළඟට තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව i එක 3යි. i සමානයි 3යි. i සමානයි 3යි. මෙතෙන්ට එනවා ඔන්න mod. මොකද වෙන්නේ? mod එක 1යි. ඒ නිසා මොකද වෙන්නේ? 3 print වෙන්න විදිහක් නැත. මොකද සමාන නැහැ මේ. ඊළඟට i සමානයි 4 වෙනි අවස්ථාව. බෙදව නම් ඕනෙත් නැහැ. 4 ගත්තොත් 2යි 4යි ඔන්න බිඳුව වුණා. mod එක බිඳුවයි. ඒ නිසා print වෙනවා. ඊළඟට i සමානයි 5 අවස්ථාව. එකක් ඉතුරු වෙනවනේ දෙකෙන් බෙදුවාම නේ. එතකොට ඒක print වෙන්නේත් නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? 2 print වෙනවා. 4 print වෙන්න ඕනේ. අපි බලමු. උත්තර දීලා ඇති. පළවෙනි උත්තරේ 2 දීලා තියෙන්නේ. වැරදි. දෙවෙනි උත්තරේ හරිනේ. 2 4. 2 4 තමයි එන්න ඕනේ. එහෙනම් 26 වෙනි එකට උත්තරේ 2.
හරි එහෙනම් ඔන්න අපි දැන් 24 25 26 ප්‍රශ්න ටික කතා කරා. දැන් ඔන්න 27. 27 වෙනි එකෙත් අපිට තියෙන්නේ රූපයේ 3හි දැක්වෙන කේතයේ වැලියුහි අගය 26 සහ 20 වන විට කේතයේ ප්‍රතිදාන පිළිවෙලෙන් මොනවාද? රූපයේ 3 මෙන්න තියෙනවා කෝඩ් එක. මේකේ අපිට දීලා තියෙනවා වැලියු කියන එක ඔන්න ප්‍රශ්නේ ඇතුලේ දීලා තියෙනවා. මම ඒක මෙතනින් ලියන්නම්. වැලියු එක සමානයිලු 26 සහ 20. වැලියු එක 26 සහ 20 වෙන අවස්ථාව වෙනකොට මේ කෝඩ් එකේ print වෙන්නේ මොකද්ද කියලානේ අහන්නේ. බලමු. if else තමයි දීලා තියෙන්නේ නේ. loop වීමක් නැහැ මොකුත්. if else එකක් දීලා තියෙනවා. වැලියු එක පළවෙනි අවස්ථාව 26 ගමුකෝ. 26 ඔන්න වැලියු තියෙන තැන් වලට මම ඔන්න මුලින්ම මෙතන 26 කියලා දාන්නම්. කෝකටත් හොඳයිනේ ඔක්කොම දාගෙන යන්න. හරි. පළවෙනි එක 26යි. 26 30ට වඩා 26 වැඩිද? නෑ. ඒ නිසා මෙතනට යන්නේ නෑ. එහෙනම් else එකට යනවා. else එකට ගිහලා මේ if එක ඇතුළට එනවා. if එක ඇතුළට ආවම 25 26ට වඩා වැඩිද? ඔව් නේ. එහෙනම් මොකද print වෙන්නේ? warm කියන එක print වෙනවා. එහෙනම් ඔන්න 26 කියන අවස්ථාව ඉවරයි නේ. 26 අවස්ථාවේදී වැලියු එක 26 වුණාම print වෙන්නේ මෙන්න මේක. ඊළඟට 20 වුණාම බලමු. 20 ඔන්නෝම දාගන්න. පේපර් එක පැන්සලෙන් දාගන්න. එතකොට වරදින්නේ නැහැ අපිට. වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මොකද අපි දැන් මේ වෙලාවත් එක්කත් මේක කරගන්න ඕනේනේ. කෝඩ් එකක් දැක්ක ගමන් සමහර ළමයි බය වෙනවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. මේක මෙහෙම පිළිවෙලට බලාගෙන ගියාම තේරෙනවා. එකපාරක් බැලුවට තේරෙන්නේ නැති වෙයි. දෙතුන් පාරක් බලන්න. එතකොට නිකම් උත්තරේ ගන්න පුළුවන්. මේ විදිහට මම මේ කියලා දුන්න විදිහට මේ අපිට දීලා තියෙනවනේ අගයන් දෙනවා. i එක මේක කියලා කියනවා. x එක මෙච්චරක් කියලා. ඒවා ටික දාගන්න මුලින්. දාගත්තට පස්සේ විසඳගෙන යන්න තියෙන්නේ. ඔන්න 30ට වඩා 20 වැඩි. ඒ නිසා එන්න විදියක් නැහැ. මෙතෙන්ට යනවා. 25ට වඩා 20 වැඩි නැහැ. ඒ නිසා එන්න විදියකුත් නැහැ. එහෙනම් මේ else එකට යනවා. 20ට වඩා 20 වැඩිද ළමයි? 20ට වඩා 20 වැඩි නැහැ. හැබැයි මෙතන සමාන කිරීමක් දාලා තියෙනවානේ. ඒ නිසා ඔන්න මේ if එක ඇතුළට යන්න වෙනවා. 20ට 20 සමානයි. එහෙනම් මොකද්ද 20 අවස්ථාවේදී chill කියලා print වෙනවා. මේක තමයි උත්තරේ. උත්තරේ බලමු කීවෙනි එකද දීලා තියෙන්නේ. warm chili. උත්තරේ 3. එහෙනම් 27 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 කියලා තමයි ගන්න ඕනේ. හොඳයි අපි ඊළඟට බලමු 2024 පේපර් එකේ 28 වෙනි ප්‍රශ්නේ. 28 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ array එකක් දීලා තියෙනවා. ආරාවක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේකෙදි array එකේ මේ තියෙන්නේ නම දරුවනේ. array එකකටත් අර variable හදා ගන්නවා වගේ නමක් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ තමයි array එක හදන විදිය. මෙතනින් අදහස් කරන්නේ මොකක්ද? මේ array එකේ size එක 0 ඉඳන් 4ට. 0 ඉඳන් 4ට කියලා කියන්නේ 0 1 2 3 4. ඒ කියන්නේ අවස්ථා 5යි නේ. එතකොට මේ array එකේ size එක 5යි. එහෙනම් 5යි මොකද්ද මේකේ data type එක integer. ඇයි integer? data type එක integer කියලා කියන්නේ සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාත්මක data තමයි මේ array එකේ තියෙන්නේ. හරි. අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද බලමු. අපෙන් අහනවා මේ දීලා තියෙන array එකේ පළමු අවයවය දැක්වෙන්නේ පහත කවරකද? එහෙනම් දැන් මේ array එකක් හදපු විදියනේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට data දෙන්න ඕනේ. එතකොට පළවෙනි අවයවය දාන්නේ array එකේ නම ගත්තා 0 කියලා අගයක් දෙනවා. දෙවෙනි අවයවය දාන්නේ ගත්තා 1 3 ගන්නවා 2 ඊළඟට 3 මෙහෙමනේ යන්නේ. මේ විදිහට තමයි යන්නේ. එතකොට පළවෙනි අවයවය බිඳුවෙන් මොකද බිඳුවෙන් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඒ නිසා පළවෙනි අවයවය බිඳුවේ. array බිඳුව අපිට අගයක් දෙන්න තියෙන්නේ.
ඉන්ඩෙක්ස් එක දාලා. හරි එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ එන්න ඕනේ 2. හොඳයි එහෙනම් ඊළඟට අපි බලමු 29 වෙනි ප්‍රශ්නේ. 29 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපිට තියරි පාර්ට් එකකින් කොටසක් තමයි අහලා තියෙන්නේ. පළවෙනි එක අපෙන් අහනවා මේ වගන්ති නිවැරදිද කියලා අහන්නේ. පළවෙනි එක අපිට දීලා තියෙනවා assemblerයක් assembly භාෂාවෙන් ලියන ලද කේතයක් යන්ත්‍ර භාෂා කේතයකට හරවයි. assembly කියන භාෂාවෙන් ලියන කේතයක් හරවන්නේ assemblerයෙන් කියලා කියන භාෂා පරිවර්තක වැඩසටහනෙන් කියලා තමයි කියන්නේ. මැෂින් කෝඩ් එකට යන්ත්‍ර භාෂාවට හරවනවා. ඊළඟට දෙවෙනි එක දීලා තියෙනවා අපිට පැස්කල් සැලකෙන්නේ පහළ තලයේ ක්‍රමලේඛන භාෂාවක් ලෙසය. නෑ. පැස්කල් කියලා කියන්නේ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා. අපි මේවා පාඩම ඉගෙන ගන්නකොට මුලින් ඉගෙන ගන්නවා. ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාව, යන්ත්‍ර භාෂාව එහෙම කියලා ගොඩක් තියෙනවා. ඒතර පැස්කල් අයිති වෙන්නේ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාවලට. ඊළඟට C කියනවා අපිට සම්පාදකයක් ඉහළ තලයේ භාෂාවකින් ලියන ලද ක්‍රමලේඛයක් මුළුමනින්ම යන්ත්‍ර භාෂාවට හරවයි. ඔව් කම්පයිල් අපි දැන් පැස්කල් එක කරාමත් පැස්කල් එකේ කෝඩ් ලිව්වහම කම්පයිල් කරන්නේ මොකටද? මොකද්ද ඒ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාවෙන් ලියපු කෝඩ් එක යන්ත්‍ර භාෂාවට හරවන්න. ඒතකොට කම්පයිලර් එකෙන් කරන්නේ ඒක තමයිනේ. ඒක භාෂා පරිවර්තක වැඩසටහනක්. එහෙනම් උත්තරේ පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එක හරි. එහෙනම් උත්තරේ A සහ C පමණි. උත්තරේ එන්න ඕනේ 2. 29ට 2. එහෙනම් ඔන්න 2024 ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම මම සාකච්ඡා කරා දරුවනේ. වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා මම දැන් ඊළඟ කලින් 2023 පේපර් එක කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේදී මම 2023 පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.